නොදැනව අපිවත්. Hello everyone, welcome back to my YouTube channel. ඔයාලට ඉතින් කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් කැම්පස් එකේ එක්සෑම් ඉවර වෙලා නිදහසේ ඉන්නකොට අපි කට්ටියට හිතුණා කොහේ හරි ආයෙ රවුමක් දාන්න යන්න ඕනේ කියලා. ඉතින් නුවර තියෙන තැනක් තමයි බහිරව කන්ද කියලා කියන්නේ. ඉතින් අපි බහිරව කන්දට මීට කලින් ගිහිලා නැති නිසා අද යන්න හදන්නේ බහිරව කන්ද බලන්න. ඉතින් එන්න මාත් එක්ක. ඉතින් ඔයා පේරාදෙණිය පැත්තේ ඉඳන් නුවරට එන කෙනෙක් නම් කෙලින්ම නුවර වැවරවුමට යන්නේ නැතුව ඊට මගින් බැහැලා වම් අත පැත්තෙන් උඩ පාරක් තියෙනවා. ඉතින් ඒ පාර දිගේ යන්න ඕනේ බහිරව කන්දට යනවා නම්. ඒ පාර දිගේ අපි දැන් මේ උඩට යන ගමන් ඉන්නේ. ඉතින් මේ ඒ උඩ හරියට අපිට පේන view එක හරියම ලස්සන view එකක් පේන්නේ. මුළු නුවරම පේනවා. ඒ තරමට මෙතන ලස්සනයි. ඉතින් බලන්නකෝ මාරම ලස්සනයි. ඉතින් මේ විදිහට වටේ බල අපි උඩට ගියා. මාරම ලස්සනයි. මට කියන්න වචන නැහැ. මම නුවර ගියපු තැන් වලින් මාරම ලස්සන තැනක් තමයි මේ බහිරව කන්ද පන්සල කියලා කියන්නේ. ඇත්තටම කියන්න වචන නැහැ. ඒක මාරම ලස්සනයි. ඉතින් ඔයත් ගිහින් බලන්න මෙතනට. ඉතින් මම හරි කැමතියි මේ වගේ ඇවිදගෙන වටේ බල ඒ පරිසරය විදගෙන යන ගමන් වලට මම හරි කැමතියි. ඉතින් ඒ හින්දා මෙතන මම ඇත්තටම මාරම කැමති තැනක්. මොකද ඒ තරමට මට මෙතන හිතට දැනුණා. ඉතින් ඔයත් ආසාවෙන් ඉන්නවා නම් කොහේ හරි ටක් ගාලා ඇවිදින්න යන්න ආස කෙනෙක් නම් ඔයාලට මම නම් සාමාන්‍යයෙන් මට දැන් හිතුනොත් එහෙම මට දැන් මෙහෙ යන්න ඕනේ කියලා මම එහෙම යන කෙනෙක්. මොකද මට ඒක ළඟද දුරද කියලා අදාළ නැහැ. මං හරිම ආසයි එහෙම යන්න. මොකද කිසිම ප්ලෑන් එකක් නැතුව යන ගමන් වලට මං හරි කැමතියි. ඉතින් ඒ වගේ මම ගොඩාක් තැන්වල යනවා හිතුන ගමන් යන්නේ. කිසිම ප්ලෑන් එකක් නැහැ. ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම් ඔයා හරිම විශේෂ කෙනෙක්. මොකද මං හිතනවා මං හරි විශේෂයි කියලා. මොකද මං ප්ලෑන් නැතිව තමයි ගමන් යන්නේ. එහෙමයි ඉන්නවනේ. එහෙම කොටසකින් කෙනෙක් තමයි මම. ගලනා සිතුවිලි උරුතලබින්දා ස්වප්නයෙන් මිදෙනා තැනක මං වුණා. ළඟවුන් ජීවිතේ සනසා දැන් හමු ඉතින් එන්න නවයිමක් සොයනවා. පිපිදෙන තටු ඉතින් විහිදා තරුලන සිහින් වෙලිලා දැන් හමු ඉතින් එන්න තවයිමක් සොයනවා. ඉතින් අපි දැන් මේ උඩටම ඇවිල්ලා ඉන්නේ. එතනට ගියාම නම් ඒ දිහා බලන් ඉන්නම හිතුණා. මොකද ඒ තරමටම එතන ලස්සනයි. ඉතින් මං කොහොමත් මේ කැම්පස් ඉන්න කලින් ඉඳන් හරිම ආස තැනක් තමයි නුවර කියන්නේ. මම ලංකාවේ කොහෙද යන්න ආස? මම යන්න ආසම මම පොඩි කාලේ ඉඳන් මට තේරෙන වයසේ ඉඳන් මම යන්න ආසම තැනක් තමයි නුවර කියලා කියන්නේ. ඉතින් මට මාරම සතුටුයි. මොකද මට දැන් නුවර ඕනම තැනක ඇවිදින්න යන්න පුළුවන්. මොකද මම කැම්පස් එකේ ඉන්න හින්දා. ඉතින් මේ අවුරුදු 4 මට ඕනේ හැම තැනම ඇවිදලා මේ මතක ටික එකතු කරගන්න. මොකද අපි දන්නේ නැහැ ඊළඟට අපි කොහෙට යයිද කියලා. අපිට ඊළඟට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ජීවිතේ කියන මේ පුංචි කාල සීමාව උපරිමයට යන්න තමයි මට ඕනේ. පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකනින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි. ඊට පස්සේ
බහිරව කන්දේ ඉඳන් හොස්ටල් එකට යන්න කලින් දළදා මාලිගාවට ගිහිල්ලා දළදා වහන්සේවත් වැදගෙන තමයි අපි හොස්ටල් එකට යන්න පිටත් උනේ. ඉතින් නුවර ආවොත් එහෙම අනිවාර්යයෙන්ම දළදා මාලිගාවට යනවා. දළදා මාලිගාවට යන්නේ නැතුව නම් අපි කිසිම ගමනක් යන්නේ නැහැ. නුවරට ආවොත් එහෙම අනිවාර්යෙන් දළදා මාලිගාවට ගිහිල්ලා තමයි ඒ ගමන යන්නේ. ඉතින් දළදා වහන්සේවත් වැදගෙන ඊට පස්සේ නුවර වැව වටේ රවුමකුත් ගිහිල්ලා නුවර වැවේ ලස්සනත් බලාගෙන අපි හොස්ටල් එකට ගියා. ඉතින් නුවර වැව කියලා කියන්නේත් මේ නුවර වැව රවුම කියලා කියන්නේ මට විතරක් නෙමෙයි මං හිතනවා ලංකාවේ ගොඩාක් අයට මතක තියෙන තැනක්, සමහර අය මතක එකතු කරගන්න තැන, ඒ වගේ ලස්සන තැනක් තමයි නුවර වැව රවුම කියලා කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔයා ලංකාවේ කොහේ හිටියත් ජීවිතේ එකපාරක් හරි නුවර තියෙන මේ ප්‍රේමණීය බව අත්විඳලා ඇති කියලා. ඉතින් ඒක මාරම ලස්සන හැඟීමක් අනිවාර්යයෙන්ම අපි විඳින්න ඕන. ඉතින් මේ විදිහට අද දවසේ මේ පුංචි ගමන ඉවර කළා අපි හැමෝම හොස්ටල් එකට ගියා. ඉතින් මෙතනින් මගේ vlog එක මම ඉවර කරනවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන තැනක vlog එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක බලුවට.